ඊයෝ මචංලා වෙල්කම් ටු ගේම් බස් සෙෂන් මයි YouTube channel. ඉතින් මොකද වෙන්නේ කට්ටිය? ඉතින් මචං ඔන්න අද ගෙනත් ඉන්නේ තවත් GTA වීඩියෝ සීරීස් එකේ මගේ තවත් සුපර් වීඩියෝ එකක්. ඉතින් අද මචං මං කියලා දෙන්න හදන්නේ RZL ට්‍රේන් එක ඔයාලගේ PC එකේ GTA San Andreas එකට දාගන්න විදිහ හරියට මචං. හරිද ඉතින් RZL ට්‍රේන් එකක් කියන්නේ මචං වාහන ස්පොන් කරනවා වගේ චීට් කෝඩ් ලිස්ට් එක පේනනේ. ඔයාලා දන්නවා ගොඩක් ගේමර්ස්ලා චීට් කෝඩ් ලිස්ට් එකක් පැත්තෙන් පේනවා. ඒකෙන් වාහන සිලෙක්ට් කරලා ස්පොන් කරගන්නවා. අපිටත් ඒක පුළුවන් ඉන්න බෑ මචං. ඉතින් අන්න ඒක තමයි අද කියලා දෙන්නේ. ඉතින් මුලින්ම ඔයාලා මේ විදිහට ඔයාලගේ Chrome එක ඕපන් කරගන්න මචං. ඉතින් Chrome එක ඕපන් කරගන්න නැත්තම් මචං මම මේ දැන් WhatsApp channel එකටයි මගේ මේ වීඩියෝ එකේ description එකටයි link එක දාලා තියෙනවා මචං. ඒ link එකේ මම media file එකක් විදිහට දාලා තියෙන මෙන්න මේ screen එකේ වලට පේන file එක මේ ඕන කරන file එකයි RZL train එකේ file එකයි. ඒ කියන්නේ CLEO ඔක්කොම එකට දාලා මම folder එකක් හැදුවා. zip file එකක් විදිහට හැම එකක්ම දාලා ඕන කරන file එකෙන් requirement files කියලා ඉතින් ඒක link එක තමයි මම දාලා තියෙන description එකේ. ඉතින් එක folder එකක් ඇතුලේ තමයි මේක තියෙන්නේ. මේ දෙකම තියෙන RZL train එකේ මේ setup එකක් තියෙනවා මචං. ඉතින් මේකේ ඉතින් ඔයාලා link එකෙන් ගන්න කෙලින්ම ලේසි. ඉතින් නැත්තම් Chrome එක open කරලා මම මේ ගහලා තියෙන මගේ ඒ link එක මේ විදිහට ඔයාලත් type කරගන්න මචං. ඉතින් මේ විදිහට ඔයාලා download කරගන්න. ඉතින් download කරලා ඉවර වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට download වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මචං. game bus cell මගේ නමත් ඇරලා පොඩ්ඩක් trainer setup file කියලා. ඉතින් ඒක ඇතුලේ තව file එකක් තියෙනවා. අන්න ඒක ඇතුලේ තියෙන එකේ තමයි ඔයාලට විතර බලා ගන්න පුළුවන් files ටිකක් ගොඩක් තියෙනවා. CLEO මේ වගේ files ටිකක්. ඉතින් මෙන්න මෙතනින් ඒ ටික ඔක්කොම select කරලා මෙන්න මෙතන යට තුන්වෙනියට තියෙන එක ඔයාලා click කරලා ඒ කියන්නේ extract click කරලා මෙතනින් ඔයාලගේ local disk එක select කරන්න මචං. ඉතින් මම ඔයාලට එදා කිව්වා path එක මතක තියාගන්න කියලා San Andreas එක install කරපො. ඉතින් අනේ path එක තමයි ඔයාලා දෙන්න ඕනේ. ඉතින් San Andreas කියන folder එක select කරන්න. ඉතින් මචං දැන් මෙන්න මේ විදිහට ඔයාලගේ yes to all කියලා හයි. ඉතින් ඒකටත් yes to all දෙන්න එහෙම ඇහුවොත් විතරක් දෙන්න මචං. අහන්න නැති වෙන්නත් පුළුවන් එහෙම. හරි මචං. ඉතින් ඔන්න ඉතින් මේ වැඩේ ඉවරයි මචං. ඉතින් දැන් ඔයාලා ගිහිලා බලන්න local disk එකේ ඔයාලගේ ෆයිල් එකට. ඉතින් එතකොට ඔයාලා බලන්න බලන්න මේ විදිහට අලුත් ෆෝල්ඩර්ස් ටිකක් ඇඩ් වෙලා තිනවා. CLEO ඒ වගේ ටිකක්. ඉතින් දැන් කරන් තින්නේ අර මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න කිව්වා අනිත් RZL trainer file එක extract කරගන්න. ඉතින් මෙතනක් තියෙනවා මෙන්න මේක double click කරලා open කරාට පස්සේ මෙන්න මේ file දුන්න. ඉතින් එතනත් start දීලා ඔයාලා මේ විදිහට ඔයාලගේ file එක path එක මෙතනින් දෙන්න මචං. GTA San Andreas install කරලා දෙන්න. ඉතින් මන්නම් මචං මෙතන කරන්නේ මෙන්න මේ විදිහට මෙතනට extract her දීලා කියන්නේ දීලා එතනින් copy කරලා paste කරන එක මචං. ඉතින් Tamanට කැමති දිහම් මචං. ඉතින් මගේ නම් තියෙන program file වල බං මේ local disk එකේ ඉතින් කොහොමත් program file වල තමයි original path එක තියෙන්නේ. කියන්නේ අපි path එක වෙනස් කරේ නැත්නම් කෙලින්ම මෙයාලා install කරන්න මචං ඒකට. ඉතින් මේ විදිහට දුන්නට පස්සේ ඔයාලට ආයෙත් ඔයාලා ඔන්න රීෆ්‍රෙෂ් කරලා ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලගේ ෆයිල් ටික ඔක්කොම තියෙයි. ඉතින් නෙමෙයි RZL train කියලා එන CS ෆයිල් එකකුත් තියෙනවා. ඔයාලට බලාගන්න පුළුවන් notepad එකේ හදපු. ඉතින් මම මේ කරන විදිහටම ඔයාලා කරගන්න මචං. හරිද? ඉතින් දැන් දින ඔයාලා ගේම් එක ඕපන් කරලා මෙන්න මේ විදිහට ප්ලේ කරලා බලන්න. හරි මචං. ඉතින් මේ විදිහට ඔයාලා දැන් ගේම් එක ඕපන් කරගත්තට පස්සේ මුලින්ම ඔයාලට මෙන්න මේ විදිහට RZL trainer මේ ටියුටෝරියල් කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් RZL train එක දාලා මේ විදිහට පළවෙනි පාට ගේම් එක ඕපන් කරගමන් ඔයාලට මෙන්න මේ ටියුටෝරියල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඉතින් මෙතනින් asset කරන්න enter numpad එකේ 5 දාන්න පුළුවන්. ඊට පස්සේ back කරන්න backspace numpad බිඳුව
අප් ඇරෝ අප් ඒ විදිහට තියෙනවා. ඉතින් මචං මේ ලැන්ග්වේජ් එක සෙලෙක්ට් කරන්න වැඩේ. ඉතින් මුලින්ම එතකොට ඔයාලා මෙතන ඉංග්‍රීසි කියන එකට ඇරෝ ගිය ඉස්සරින් උඩට ගිහිල්ලා ඔයාලා එන්ටර් දෙන්න. නැත්නම් නම් පෑඩ් එකේ පහ දෙන්න. ඉතින් මෙතන ඉන්නොත් තියෙනවා ඔයාලට දැන් RSL trainer කියලා. ඉතින් දැන් තමයි ඉතින් මචං මේක ගානට වැඩ කරන්නේ. ඉතින් ඔයාලා RSL trainer එක ගන්න. ඒ කියන්නේ මුලින්ම ගේම් එක ඕපන් කරගත්තට පස්සේ නම් වැඩනවනේ මචං එකපාර මන් දැන් ආපු ගමන් වැටුණා වගේ. ඉතින් එහෙම නැතුව ඔයාලා මේක ඕපන් කරගන්න සහ ක්ලෝස් කරගන්න මචං කීබෝඩ් එකේ F2 දන්නවනේ මචං F2. ඉතින් සමහර PCs වල ඒක නැත්තම් ඔයාලා කොහොම හරි ඔයාලගේ කීබෝඩ් එකේ F1 F2 F3 F4 ඒ විදිහට තියෙනවනේ මචං. අන්න එකකින් කොහොම හරි F කී එකක් තමයි එන්නේ. ඉතින් වෙනස් වෙන්න පුළුවන්. ඔරිජිනල් එක නම් සාමාන්‍යයෙන් මට මතක විදිහට F2. ඉතින් ඒක දුන්නට පස්සේ ඉතින් මේ විදිහට ඔයාලට normal actors ලා ඉන්න. ඉතින් ඔයාලගේ skin එක වෙනස් කරගන්න පුළුවන්. වාහන ස්පෝන් කරගන්න පුළුවන්. කොහොමද මචං ඉතින් මොකක්ද ලස්සන බලමු අපි ලස්සන එකක් ඉතින් select කරලා ඊය බලහන් මේ ගෑණිගේ හැටි. අම්මට සරි රැවුලෙක් ඉන්නවා. මෙදිර කැරක්ටර්ස් හිනට තියෙනවනේ මචං 300 ගානක් විතර මම හිතන්නේ 230යි 100 ගානක්. ඕ මචං 200 ගානක් දොහෙද ඉන්නවා. හරි ඉතින් මචං අපි මොකද මෙතනින් දාගන්නේ අපේ කැරක්ටර් එක විදියට. ඉතින් මචං මතක් කරන්න අය වගේම මේ මම එක් වීඩියෝ එකක් ගේනවා තව මේ වීඩියෝ එක ගෙනල්ලා ඉතින් දවස් 5කට පස්සේවත් ගේන්නම්. තව ගේම් ප්ලේස් දෙන්න ඕනේ. ඉතින් මිෂන් කම්ප්ලීට් ඒ කියන්නේ හැම මිෂන් එකක්ම කම්ප්ලීට් කරපු විදිහට ගේම් එක හදාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔයාලා දන්නවා siege එකකට ගිහිල්ලා ගේම් එක සේව් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ මිෂන් එකත් මම ඕන්නම් ගේන්නම් එකපාරක් වීඩියෝ එකකින්. ඊට කලින් මම ගේන්න බලාපොරොත්තු වෙනවා මිෂන් ඔක්කොම කම්ප්ලීට් කරපු විදිහට දාගන්න විදිහක්. ඒ කියන්නේ මචං දන්නවනේ ෆුල් මිෂන් කම්ප්ලීට් අන්තිම මිෂන් එක end of the lane කියන ෆයිල් එක ඔයාලා ගේම් එකට දාගන්න විදිහ. ඉතින් ඒකත් හරිම සිම්පල් එකක්. ඉතින් මේ වීඩියෝ එක කියන්නේ නැහැ මේ වීඩියෝ එක දික් වෙන හින්දා ඒක. ඉතින් මචං එහෙනම් අපි වාහන ටික ස්පෝන් කරලා බලමු. කොහොමද මචං වාහන ටික? බයික් එකත් පෙල්ලුණා ඉතින්. ගන්න දෙයක් නෑ දෙන්න. කොහොමද මචං ඉතින් ෂොට් ගන් තියෙනවා. සවල ගුද්දයක් තමම්ම. සවල් තියෙනවා මචං. කතුරු තියෙනවා. අර වාහන වල හිතයි නෝ වැඩ කියලානේ. අන්න අර වෙඩි තියානේ නමට. උගාවද මට ඕක නිකන් මූණට එද්දෝකා. ඔයඩ වඩා මුත් එක්ක අපි ගහගෙන දෙනව නැද්ද බං ඉතින්. අර උටක් තියලා දාමු ඉතින් මචං නිකන් ඉන්නේ. මෙන්න පොලිසියෙන් හරියන්නේ නැහැ කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් ෆීල් හෙල්ත් ඇන් ආම කියලා තියෙනවා. ඊට පස්සේ ඉන්ෆිනිටි හෙල්ත් කියලා එකක් තියෙනවා. අන්න ඒකට එන්න දාගන්න. එතකොට ඔයාලට හෙල්ත් එක පොඩ්ඩක් අතට වෙන්නේ නැහැ කොච්චර ගෙවුවත් කවුරුත්. තේරෙනවද මචං ඉතින් සාමාන්‍ය දෙනින් බිල එකක් තියෙන්න ඕනේ මචං. පොලිස් කාරයට ගහන්න යගමන් සාවලෙන් ගහන්නේ. මලද ආනේ නෙගිට්ටා. යකෝ බලුවට ගන්න පිටිපස්සේ කියලා ගහන්නේ. වරේනකෝ ෆේස් ටු ෆේස්. ඉතින් මචං මේ දවස් ටිකේ පොඩ්ඩක් වීඩියෝ දෙන්න පළක් වෙයි. ඉතින් අපිට වාර විභාග දිනවා. ඉතින් ඉදිරින් කියනවා පාඩම් කරන්න කියලා පළවෙනි වාර විභාගෙ ඉඳලා ඉතින් මචං මේ අද කාද මං අප්‍රේල් 1 වෙනිදානේ. ඉතින් මෝඩයාගේ දවසත් එක්කනේ. ඉතින් අප්‍රේල් 2 වෙනිදා අපිට විභාගෙ මචං පටන් ගන්න. හෙට විභාගෙ තියාගෙන අද වීඩියෝ දානවා ඉතින්. ඉතින් කොහොම හරි ඉතින් අද වීඩියෝ එකක් ගෙනාවි ඉතින් ගෙදරට හොරෙන් මචං. ඉතින් ඒක ඉතින් මම කොහොම හරි ඔන්න මිසයිල් විදින්න එකක් ගත්තා. ඉතින් හේවි වෙපන්ස් එකක් ඉතින් දීගෙන වටේට මම අම්මට සිරි වෙන යන්නේ ගහමු සෙට් එකටම ගහනවා. අද ගහනවා මිසයිල් ඉරානෙන් විදිනවා වගේ. ඉරානෙන් ගහනවා වගේ ගහගෙන යනවා. කොහමද පොල් ගහත් තෙල්ලෙන යකෝ. පොල් ගහ ගඩඟට උන්නේ හැම තැනම පුපුරනවා. හෙලිකොප්ටරයකුත් බිමට දැම්මා. ඉතින් මචං එහෙනම් මොකෝ කියන්නේ අද වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් තවත් සුපිරිම මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. එහෙනම් කොල්ලෝ
කෙලෝ අපි කැපුණා.